ඔන්න ඉතින් මං අද අරගෙන ආවා ලස්සන ඩේලොක් එකක්. අද මං කැමතිම දවසක්. අද ලස්සනට ඉර පායලා කුරුල්ලොන්ගේ හඬ ඇහෙනවා. හරිම ලස්සන දවසක්. එන්නකෝ බලන්න. ඉතින් මං උදේම නැගිට ගමන් කරන්නේ මුලින්ම මගේ ඇඳ හදාගන්න එක. කොට්ට ටිකකින් පිළිවෙක බෙඩ්ෂීට් එහෙම නවලා ඇඳ ගසාගෙන තමයි මුලින්ම මම වැට්ටික් පටන් ගන්නෙ. ඉතින් මම වැඩි හරියක් මගේ කාලය ගත කරන්නේ. ඉතින් මං හරි ආසයි සඳ පිළිවෙලකට තියාගන්න. මං හිතනවා මේ වගේ වෙන්නේ නැති කියලා. ඉතින් අපි යන්කෝ ඉදිරියට මොන වගේද වෙන්නේ කියලා බලන්න. මං ඉතින් මගේ කාමරේ ඇඳ එහෙම හදාගත්තට පස්සේ තමයි ජනේලෙ අරින්නේ. ඔය අයින් කරාට තාත්තු දෙට යනකොට එහා පැත්තෙන් ජනේලෙ ඇල්ල තමයි යන්නේ. ඉතින් ඒක මට ගොඩක් ලේසි. මං හරි ආසයි ජනේලෙ ඇරියට පස්සේ ලස්සනට ඉරව්ව පායලා තියෙනවා බලන්න. එන්නකෝ එනවා. මගේ කාමරේ ජනේලෙට ඔන්න ඔය වගේ ලස්සන විව් එකක් තමයි පේන්නේ. කොළ පාටිම වටුණු ලස්සන පරිසරයක්. දැන් ඉතින් මං සාලෙට ඇවිල්ලා සාලේ දොර එහෙම අරිලා ඒත් බලන්නේ මං අද අවුව පායලාද වහිනවද මුලින්ම වන්නේ කාලගුණය තමයි. හරිද? අද ඉතින් ලස්සනට අවුව පායලා තියෙනවා. කුරුල්ලොන්ගේ හඬ එහෙම ලස්සනට ඇහෙනවා. දැන් ඉතින් මං අපේ සාලේ තියෙන ජනේලෙ අයිනව පොඩ තදයි. හරි දෙපාරක් තුන් පාරක් විතර තල්ලු කරන්න ඕන. දැන් නම් ඉතින් මම මේ අනිත් කාමරේ ඇස් කරන්නේ මේ දවස් ටිකේ දොර රෙදි ජනේල රෙදි හොදන්න දාපු නිසා මං ඒ ටික දවස් වෙනකන් වෙන රෙදි දෙකක් තමයි නෝමල්ව දාලා තියෙන්නේ. එතන ජනේලෙ ඇරියට පස්සේ කාමරේ මාර එළිය. දැන් ඉතින් මං කාමර දෙක මාස් කරගෙන ඉවරයි. දැන් ඉතින් මට සාලේ අතු ගන්න මම මාර ආසෙදර සාලෙම ලස්සනට තියනවට අපේ ගෙදර වැඩි එහෙම කුණු නෑ. මං කලින් දවසේ නිදා ගන්න කලින් ඔක්කොම අස්පස් කරලා ඔක්කොම උදේට ඉතින් එහෙම පොටු ඇද අතු ගන්න දෙයක් නෑ එහෙම වැඩිය. නිකන් උඩින් අතු ගන්න එච්චර එහෙම කුණු තියෙන්නේ නෑ ගේ ඇතුලේ. කලින් දවසේ අතු ගන්න අද ගොඩක් අවුව පායලා හින්දා හරිම ලස්සනයි. අවුව එහෙම වැටෙන්නේ නැත්තම් වහ දවසට නම් ඇත්තටම ගොත් පාම වෙනවා වහින දවසට. අදම ලස්සනක් තියෙන්නේ. ඔක්කොම හරිම ලස්සනයි. දැන් ඉතින් මම මේසෙ තමයි හදාගන්නේ. ඒක නම් පඩි අවුල්ලා නැහැ. අර හඳුන් කූරු කුඩු ටිකක් මම උඩ ගන්න දෙවියන්ට පහන තියෙනවා. ඒකෙ හින්දා එතන කුඩු වගේක් එහෙම ඇටලා දූවිලි වගේක් තියෙනවා. වැඩි ඉතින් පොත් මේසෙ නම් එහෙම අස්කන් දෙයක් නැහැ. ඉතින් මං කරන්න ආසම දෙයක් තමයි අවුව තපින එක. උදේ අවුව කියන්නේ හරිම ලස්සන අවුවන්නේ. ඒක විඳින්න ඕන. දැන් ඉතින් මම ඇවිල්ලා මූණ පෙහදාගෙන ඊළඟට ඉතින් තේ එකක් එහෙම රස කර කර බොන්න තමයි. දැන් මම මූණ හොදද්දී 9:00 වගේ වෙලා. අපි ඉඟුරු දාපු රසම රස ප්ලේට් එකක් හදාගෙන බොන්න තමයි යන්නේ ළමයි. ඔයාලා මේ වෙලාවට තේ බීලා බත් කාලා නිදි ඇති නේද? ඉතින් මේ තියෙන්නේ මගේ රසම රස ඉඟුරු තේ එක. හරිම රස පාටයි නේද? හරිම ලස්සනයි. අන්නකො මගේ කෝප්පේ තියෙන ලස්සන. ඉතින් දැන් මං තේ එකක් බිබි මොනවද කල්පනා කරනවා. ඉතින් අද දවසේ මට ඉතර වැඩ කරන්නත් නැහැ. ඔයාලට මතකයි නේද මායි යාළුවා ගඟේ ගිහිල්ලා මසන් ආවා. ඉතින් ඔහි මල් පැලේ තමයි එකක් ඔය. ඒක මං සාලේ තමයි ලස්සනට තියලා තියෙන එක සාලට ගොඩාක් ලස්සනයි. ඉතින් මට ඔයාලට ගේන්න බැරි වුණා. හරිද? දැන් මං උයලා ඉවරයි. මොකද මට වීඩියෝ ගන්න අමාරුයි තනියෙන්. දැන් ඉතින් තියෙන්නේ කන්න. දැන් තමයි ඉතින් මං කන්නේ. අද සාමාන්‍යයෙන් වේල් තුනම කැවෙන්නේ නැහැ මට නම් එහෙම. වේල් දෙකක් වෙයි කැවෙන්නේ. මේ දැන් කන්නේ 3ට දවල්ට දෙකටම එකතු කරලා. එහෙම ඉතින් බඩගින්නක් කියලා එකක් එහෙම හැදෙන්නේ නැහැ එහෙම. අද තියෙන්නේ පතවල වලට අල දාලා කියලා බිත්තර. ආයෙ තියෙනවා මේ මොනවද කරවිල. මම නම් කන්නේ මම එකකින් දෙක ගත්තේ නැහැ. මම මේ දෙකත් එක්ක විතරයි කන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ බලන්නේ කන ගමන් වෙන්න පුළුවන්. සමහර විට කාලත් ඇති කන ගමන් වෙන්නේ නැති නිදාගෙන ගමන් බලන්න ඇති. කොහොම බැලුවත් කන්නේ අනිවාර්යෙන් බලන්න.
මේ බත් එක ඉතින් අපේ ගෙදරට එන බවුන්ට. එක්කෙනෙක් නම් ඇවිල්ලා ඉන්නේ. මේ චූටි කුකෝ. ඔප්පච්චි නෑ. අබුන් ඕන මගේ මැනිකට. අබුන් ඕනද? එන්න අබුන්ද. චූටි කුකෝ දනවන්න දැන් බද්දේට හදටි කියලා හරිද? එයා එහෙම මුරන්නේ නැහැ. එයාම අපි මං කලින් හිතාගෙන ඉඳි එයා ගොළුයි කියලා. එයා ගොළු නෑ. අපේ ගෙදරට එන බල්ලෝ 1 2 3. හරිද? මේ අක්කෝ. මෙයා එක්කෙනෙක්. මෙයා චූටි කුකෝ. අනිත් එක්කෙනා සුදු මහත්තයා. එයාලා මගේ ෂෝට් වීඩියෝ වල ඉන්නවා. ආයේ ඉන්න අකීරා. මගේ ෂෝට් වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලා දකින්න ඇති. ඒ නම් තුනම මේ තුන් දෙනාට දෙවි මම. හරිද? මන් දන්නේ මෙයාට අයිතිකාරයෙක් ඉන්නවා. අකිරටත් අයිතිකාරයෙක් ඉන්නවා. අනිත් කෙනාටත් අයිතිකාරයෙක් ඉන්නවා. කවුද කියලා දන්නේ නැහැ. හැබැයි අපේ ගෙදර එනවා. ඇවිල්ලා නිදා ගන්නවා, කනවා, සෙල්ලම් කරනවා යනවා. සමහරවිට මතක රේසක් දුවනවා. මං හරි ආදරේ ඉතින් මෙයාලට. සත්තු හදන්නේ අපේ අහ එහෙම. මේ එන අයට මං හරි ආදරෙයි. මගේ යාළුවෝ තමයි. හැබැයි ඉදට කාටවත් එඩ දෙන්නේ නැහැ බුරනවා. මේ සමහරට අපි තාත්තට බුරනවා. සමහරදාට මේ ඉදට කවුරු හරි ආවත් එන්නේ මේ මකට කතා කරලා. හිතන්නේ අපේ ගෙදර ඉන්නවා කියලානේ. එයා නම් හබුන් කනවා. බලමු අද දවස් ඇතුළත සුදු මහත්තයා આવොත් අකිර නම් මේ පැත්තේ ඉන්නේ නැහැ. එයා දැන් අම්මා කෙනෙක්. එයාට පැටව දෙන්නෙක් ඉන්නවා. බලමු සුදු මහත්තයයි මේ තමයි අපේ ගෙදර ඉන්නේ. තව රුකී කෙනෙක් ඉන්නවා. ඒත් මන් දාපුනවා. මෙහෙ ඇවිල්ලා ඉන්නවා ඉතින්. මම කන්න එහෙම දෙනවනේ කට්ටියට එනවා. බලමු අද සුදු මහත්තයා මම ඔයාලට පෙන්නන්නම්. පියාන තාත්තේ. Oh my god. චූටි කුකෝ අද බත් ටික ඔක්කොම කාලා. අද මෙයා වෙනසක් කනවා බත් ඔක්කොම. එහෙම මේ කට්ටිය මේ හොයන්නේ නැහැ අර මාළු මස් විතර එහෙම. ඒකට මං ඇඹුල් තියල්ලයක් අදලා තිබ්බ මාළු ඇඹුල් තියල් එක. ඒකත් එක තමයි දුන්නේ මං අදවත්. අද ගොඩක් ඔක්කොම කාලා මම හිතන්නේ බඩගින්න ඉඳලා තියෙන්නේ. දැන් නම් ඇවිල්ලා නිදියා. පව්. දැන් සුදු මහත්තයාත් එහෙවි. එයා මං හිතන්නේ ගෙදර කහදන ඔද බල්ලෙක්. මෙයා ගියාම එයාව ගෙට ගහගනවා. හරිද? ලිව්වහම මුළු ගම වටේම යනවා. මන් දන්නේ මේ පුංචි ලේදී හිටන් යනවා. මෙහෙත් ඉන්නවා. රැටත් ඉන්නවා. පූසෙක්කවත් එලවගෙන යන එන්න දෙන්නේ නැහැ. මන් දන්නේ මට හරි ආදරෙයි. මාත් හරි ආදරෙයි. කුකෝ හබුන් කෑවද? මේ ඉන්න කට්ටිය බලන් ඉන්න ඔයාගේ දිහා. ඔයා නිදාගෙන හරියනවද? චිරිමනික මට ඔයාලට කියන්න බැරුණානේ අපේ ගෙදර ඉන්දියානේ මාළුවෙක් හරිද? මං එයාට චූටි කියලා නම දාලා තිබ්බේ. එයා නැති වුණාම මං ලොග් වලවත් මොකක්වත් එයා පෙන්නන්න නැහැ. මං පෙන්නන්න තමයි ඉතින් එයා පූස හොරලා එයා නැති වෙලා තිබ්බා. මැරුණේ එයා. මං එයා වල දැම්මා. මං ඉන්න කොහෙලට පෙන්නන්න. එයා වල දාපු තැන. අහින්ද මං එයාව ලස්සන්ට එයාගේ තැන හැදුවා. ඔය තියෙන මං එයාව වල දාපු තැන. ඉන්න මම එයාගේ ෆොටෝ ටිකක් උඩින් දාන්න. මේ තියෙන්නේ. එයාට මං හાર્ඩ් එකකුත් හැදුවා. මෙතන මං නැතිච්ච දවසේ හඳුන් කූරුත් ගැහුවා. මල් පැලයකුත් ඉඳුවා. එහෙනම් අපි දැන් නාගිනෙල්ල හම්බෙමු. බයි. ටඩඩා මං ආවා. දැන් නම් ඉතින් මට තියෙන්නේ පන්තියේ ෂෝට් නෝට් වගේක් තියෙනවා ඒක කරන්න. ෂෝට් නෝට් කිව්වට මං කරන සබ්ජෙක්ට් එකට මට තියෙන්නේ පාඩම් කරන වචන. මම ඒක නිසා මට හරිම ලේසි මෙන්න මේ බුක් එක. මේක ෂෝට් නෝට් බුක් එක. මේ අතර තමයි මේක පිටිපෙල්ලන් තියෙන්නේ. ආසෙ හිතනවා දැක්කහා. ඉතින් මට මේක හරිම ලේසි. දැන් මං ඉන්නේ 11 වෙනි පාඩමේ. පාඩම් 60ක් තියෙනවා. 11 වෙනි පාඩමේ තාම ඉන්නේ. මේ ලිව්වට මේක පාඩම් කරලත් නෑ තාම. සාමාන්‍යයෙන් රූලක් ලිව්වා වචන 15ක් එනවා එක පිටකට. ඒනකොට ගොඩක් ලේසි මේක බෑග් එකේ බස් එකේ යද්දී උනත් අරන් යන ලේසිනේ. එහෙනම් අපි දැන් ලියමු. ඔයා ස්කූල් වැඩ එහෙම තියෙනවා නම් අගිල මල්ලි එන්නක් කරන්න. එහෙනම් අපි පන්ති වැටෙක් ගමු.
ඉතින් ඔයාලා නත්තල් එහෙම සමරන්නේ නැති නේද? මොකද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරාට මම දාන්නේ නත්තල් වලට පස්සේනේ. ඔයාලා හොඳින් නත්තල් එහෙම සමන් හිතනවා. නත්තල් සමරන කට්ටිය හොඳට නත්තල් සමරන්න නැති කියලා. ඉතින් තව චුට්ට වෙලාවෙ ඉතින් මගේ vlog එක තියෙන්නේ. හරිද? ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා ඉස්කෝලේ වැඩ එහෙම කරනවා නම් ඉස්කෝලේට ගමන් මගේ වීඩියෝ එකත් බලන්න. මහත්තයා. සුදු මහත්තයා මොනවයි හොයන්නේ? සුදු මැණික? ඔප්පොච්චිනේ මොකද මේ? ඉතින් අද නම් ලස්සන හවස්වරුවක්. මං හරිම ආසයි මේ හවස්වරුවට එළිය වාඩි වෙලා අහස දිහාගෙන බලාගෙන ඉන්න. මං හිතන්නේ ඔයාලත් ඒ දේවල් වලට ගොඩක් ආස ඇති. මගේ නම් ආසම දෙයක් තමයි ඒක. අද හරි ලස්සන සන්ධ්‍යාවක් තමයි තියෙන්නේ. දැන් ඉතින් මං කරන්නේ පහන තියෙන එක. දැන් වෙලාව 6යි. ඉතින් මං ගොඩාක්ම ආසයි මෙතනට වෙලා කල්පනා කර කර බලාගෙන ඉන්න. ඉතින් මං ගාති කෙනෙක් එහෙම නම් දැම්මේ නැහැ. ඉතින් මම දැන් පහන තියලා ඔක්කොම කරලා ඉවරයි. දැන් තමයි ලයිට් එහෙම දාන්නේ. ඉතින් අදට මං ගිහිල්ලා එනවා. ආයි ලස්සන දවසක හම්බ වෙමු. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝම පරිස්සමින් ඉන්න හරිද?